හලෝ කොහොමද හැමෝටම සාදරයෙන් පිළිගන්නවා YouTube channel එකට. අද වීඩියෝ එක නම් විශේෂයෙන්ම අලුත් content creatorsලට sad news එකක් වේ. ඒකට හේතුව තමයි අවුරුදු 10කට විතර පස්සේ YouTube එක විසින් එයාලගේ YouTube partnership program එක YPP එක එහෙම නැත්නම් අපි කවුරුත් දන්න monetization program එකේ ලොකු වෙනස්කම් කිහිපයක් කරලා තියෙනවා. We're introducing new updates to the YouTube Partner Program. මේක කලින් වගේ පොඩි වෙනස්කම් කිහිපයක් නෙවෙයි. මේක මුළු සිස්ටම් එකම කණපිට හරවන ලොකු වෙනස්කම. ඔය අලුත් ක්‍රියේටර් කෙනෙක් විදිහට ඉදිරියේදී channel එක මොනිටයිස් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් ඉවර වෙනකම් බලන්න. මේක ඔයාගේ අනාගතය තීරණය කරන ලොකු අප්ඩේට් එකක්. ඒ වගේම දැනටම මොනිටයිසේෂන් තියෙන අයටත් මේක අදාළයි. ඔයාලගේ මොනිටයිසේෂන් එකට නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ඔයාලට අලුත් ඇග්‍රීමන්ට් එකක් නැත්තම් අලුත් ටර්ම්ස් වගේක් ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලා ඒවා රිවිව් කරලා ඇක්සෙප්ට් කරේ නැත්තම් ඔයාලට සිද්ධ වෙනවා මොනිටයිසේෂන් ප්‍රෝග්‍රෑම් එකෙන් අයින් වෙන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යන් අද වීඩියෝ එකට. මේ අලුත් අප්ඩේට් එක ගැන කතා කරන්න කලින් ගොඩ දෙනෙක් පටලවාගෙන ඉන්න දෙයක් ගැන මම පැහැදිලි කරන්න. අපි සාමාන්‍යයෙන් කලින් මොනිටයිසේෂන් එකක් ගද්දී අපිට සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000ක් සහ වොච් අවර් 4000ක් ඕන. ගොඩක් අය හිතන්නේ channel එක හදපු දවසේ ඉඳලා අවුරුද්දක් ඇතුළත මේ වොච් අවර් 4000 කම්ප්ලීට් වෙන්න ඕන කියලා. සාමාන්‍යයෙන් ඔය channel එක හදපු දවසේ ඉඳලා ඉස්සරහට නෙවෙයි මේ watch hour 4000 කැල්කියුලේට් කරන්නේ. අද දවසේ ඉඳලා දවස් 365ක් ආපස්සට ගත්තම ඒ කාලය ඇතුළත තමයි මේ watch hour 4000 තියෙන්න ඕන. අන්න ඒ watch hour 4000 තමයි ඩබල් වැඩි කරලා තියෙන්නේ මේ අප්ඩේට් එකේදී. watch hour 8000ක්. ඔව් ඔයා ඇහුව හරි. watch hour 8000ක්. සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000 නම් වෙනසක් වෙලා නැහැ. නමුත් අලුතෙන් මොනිටයිසේෂන් එකක් ගන්නව නම් ඔන්න ඔයාට watch hour 4000ක් වෙනුවට watch hour 8000ක් කම්ප්ලීට් කරන්නම වෙනවා. ඊළඟට අපි කතා කරමු short channel කරන අය ගැන. කලින් තිබ්බ requirement එක උනේ දවස් 90ක් ඇතුළත short views 10 million achieve කරන එක. අලුත් අප්ඩේට් එකේදී ඒකත් ඩබල් කරලා තියෙනවා. ඔයා දැන් 19 days ඇතුළත short views 20 million achieve කරන්න ඕන. මේ දෙවිදියටම ඔයාට channel එක මොනිටයිස් කරන්න පුළුවන්. ඔයා long form වීඩියෝ කරන ගමන් short කරනවා නම් ඔයා watch hour 8000 සම්පූර්ණ කරොත් ඔයාට short සහ long form videos දෙකම මොනිටයිස් වෙනවා. වෙනම කරන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි පොඩි සහනයකුත් තියෙනවා. මේ ලොකු ටාගට් එකට යන්න කලින් fan funding feature එක enable කරගන්න පුළුවන්. ඒ කියන්නේ super thanks, super chat සහ channel membership වගේ දේවල්. මේකට අවශ්‍ය වෙන්නේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 500ක් සහ watch hour 3000ක් වගේ දේවල් විතරයි. මේකෙන් ඔයාගේ වීඩියෝස් වල ඇඩ්ස් ප්ලේ වෙන්නේ නැහැ. ඔයාලට ඒක ගන්න නම් watch hour 8000ක් කම්ප්ලීට් කරන්නම වෙනවා. ඒත් ඔයාගේ වටිනා ප්‍රේක්ෂකයන්ට පුළුවන් ඔයාලට ඩිරෙක්ට් සල්ලි වලින් සපෝට් කරන්න. මේක අලුත් ක්‍රියේටර්ස්ලට ලොකු මොටිවේෂන් එකක්. දැන් ඔයාලට හිතනවා ඇති YouTube ලා ඇයි මේ වගේ ලොකු තීරණයක් ගත්තේ කියලා. YouTube community tab එකෙන් නම් මේකට ලොකු අප්‍රසාදයක් ලොකු අකමැත්තක් එල්ල වෙලා තියෙනවා. ගොඩක් අය මේකට බැනලත් තිබ්බා. මම දකින විදියට මේකට ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. පළවෙනි දේ තමයි platform එකේ creatorsලා වැහි වැහලා. උදාහරණයක් විදියට කලින් සිල්වපේ බටන් එක ගන්නකො. කලින් සිල්වපේ බටන් එක ප්‍රමාණයෙන් විශාලයි. නමුත් දැන් එන සිල්වපේ බටන් එක ප්‍රමාණයෙන් කුඩයි. ඒ තරම් creatorsලා subscribersලා ලක්ෂය පන්නනවා. YouTube එක මේක මේන්ටේන් කරන්න යන කොස්ට් එක අඩු කරන්න සහ quality creatorsලා ඉතුරු කරගන්න තමයි මෙන්න මේ ටාගට් එක දීලා තියෙන්නේ. අනෙක් දේ තමයි අනිත් social media platform සහ YouTube අතර තියෙන වෙනස. අනිත් social media platforms focus කරන්නේ කෙටි වෙලාවක් phone එකෙන් වීඩියෝ බලන අයව. නමුත් YouTube එක focus කරන්නේ smart TV එක. එයාලට ඕන ගෙදර සාලේ ඉඳන් TV එකෙන් මුළු පවුලම එකතු වෙලා බලන quality long form content. ඒකයි යාලා මේ quality එක maintain කරන්නේ. quality එක filter කරන්නේ. මේ update එක start වෙන්නේ 2027 පෙබරවාරි 1 වෙනිදා ඉඳලා. ඔයා පෙබරවාරි 1 වෙනිදාට කලින් watch hour 4000 complete කරලා නම් ඔයා ගොඩ. ඔයා පෙබරවාරි 1 වෙනිදා හදිසි හරි පැන්නොත් ඔයා watch hour 8000 target එකට වැටෙනවා. ඒ හින්දා පුළුවන් තරම් මේ කාලය ඇතුළත ඔයා watch hour 4000 complete කරන්න try කරන්න. ඔයාට මේ ලැබිලා තියෙන්නේ grace period එකක්. දැනටමත් මොනිටයිස් වෙලා තියෙන අයට මේක අදාළ නැහැ. නමුත් අලුත් ඇග්‍රීමන්ට් එකක් එනවා. ඒක ඔයාගේ YouTube Studio app එකේ උඩින්ම බැනර් එකක් එයි. Review and accept කියලා. මේක ජනවාරි 31ට කලින් 2027 ජනවාරි 31ට කලින් අනිවාර්යයෙන්ම accept කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයා YPP එකෙන් අයින් වෙන්න පුළුවන්. ඒ කියන්නේ demonetize වෙන්න පුළුවන්. ඒ වගේම සමහර විට ඔයාට share data for earning opportunities කියලා option එකක් එයි.
වාට පුළුවන් ඒක අලව් දෙන්න. ඒකෙන් ඔයාට ඇනලිටික්ස් බ්‍රෑන්ඩ් වලට පෙන්නන වැඩිපුර ස්පොන්සර්ෂිප් ගන්න අවස්ථාව ලබා දෙනවා. මේකේ ගුඩ් නිවුස් එකක් නැතුවම නෙවෙයි. 2027 ඉඳලා මොනිටයිස් වුණු අයට ගෙවන ප්‍රතිශතය රෙවිනියු ෂෙයා එක වැඩි කරන බවට පොඩි නිවුස් එකක් ෂෙයා වෙනවා. පොඩි රාවයක් යනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මොනිටයිසේෂන් ගත්ත කියලා මේ වැඩේ ඉවර වෙන්නේ නැහැ. අවසාන දවස් 365 ඇතුළත මේ ටාගට් එක දිගින් දිගට මේන්ටේන් වෙවි යන්න ඕන. එහෙම නැති වුණොත් ඔයාලා ඩිමොනිටයිස් වෙන්න පවා පුළුවන්. ඔයා අලුත් ක්‍රියේටර් කෙනෙක් නම් පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා මොනිටයිසේෂන් ගන්න. හැබැයි බය වෙන්න එපා. කොහොම හරි ඔයාගේ try එක අතාරින්න එපා. ඉතින් මේ අප්ඩේට් එක ගැන ඔයාලගේ අදහස් මොනවද? පල්ලෙන් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට ගේමින් වීඩියෝස් vlogs වගේ ඕන නම් මගේ It's Themic කියන channel එක subscribe කරන්න. එහෙනම් හැමෝටම good luck, stay safe.